මාර්තු 8 කාන්තා දිනේනේ ලෝක කාන්තා දිනේ. කතා කරන්න හේතුවේ කාන්තාවෝ විදිහට අම්මලා සහ දරුවෝ අතර තියෙන සම්බන්ධයත් එක්කලා ඒගොල්ලෝගේ ඇස්වලට ඒක බලපාන්නේ කොයි විදිහටද අම්මලා පරිස්සම් වෙන්න ඕනි කොයි වගේ තැන්වලද කියන එක කාන්තාව වෙනුවෙන්. එතකොට කණ්ණාඩි දාන අම්මලා ගැන මම කතා කරන්න හිතුවේ. මම මේ කියන කණ්ණාඩි දාන අම්මලා කියන්නේ අවුරුදු 40න් පස්සේ පොඩි අකුරු පේන්නේ නැතුව කණ්ණාඩි දාන අම්මලා නෙවෙයි. එහෙම නැත්නම් අවුරුදු 20 ගණන් වලදී කම්පියුටර් එක ඉස්සරහා වැඩ කරනකොට ඇහි ස්ට්‍රේන් එකට කණ්ණාඩි දාන අම්මලාත් නෙවෙයි. මම මේ කියන්නේ ෆැමිලි හිස්ටරි එකේ පුංචි කාලේ ඉඳන් අවුරුදු 7 8 එහෙම නැත්නම් 12 13 කාලේ ඉඳන් කණ්ණාඩියක් මාරු කර කර දාපු අම්මා කෙනෙක් නම් ඔබ. මෙන්න මේ වෙලාවේ ඔබ ගාවේ ඉන්න පුංචි දුව දරුවෝ ගැන ඔබ සැලකිලිමත් වෙන්න. මේ අයට මයෝපික් කරෙක්ෂන් එකක් එහෙම නැත්නම් මේගොල්ලන්ට දුර පෙනෙන්නේ නැති පොඩි අපහසුතාවයක් විෂන් එකේ අපහසුතාවයක් ඇති වෙන්න එක හේතුවක් තමයි අම්මගේ අම්මා කණ්ණාඩි දාන එක. අම්මා හෝ තාත්තා දෙන්නම අපි මේ කාන්තා දිනේ නිසා අම්මා ගැන වැඩියෙන් කතා කරමු. එතකොට පවුලේ කෙනෙක් පොඩි කාලේදී කණ්ණාඩි දානවා නම් අම්මා නොවෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අම්මා කණ්ණාඩි දාන්නේ නැහැ. අම්මගේ පවුලේ හැබැයි අම්මගේ නංගි කෙනෙක් අක්කා කෙනෙක් එක්ක මල්ලි කෙනෙක් ඉන්නවා. එක්ක තාත්තගේ අක්කා කෙනෙක් නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවා. පොඩි කාලේ ඉඳන් කණ්ණාඩි දාපු. හැබැයි දැන් තාත්තටයි අම්මටයි මේක මුකුත් ඇවිල්ලා නැහැ. නමුත් මෙන්න මේ වගේ කන්ඩිෂන්ස් ඔබේ පවුලේ තියෙනවා නම් චූටි දුවා දරුවෝ විෂන් ටෙස්ට් එකකට යොමු කරන්න. මේක මම මතක් කරන්න ගත්තේ කාන්තා දිනේදී. මොකද කාන්තාව විසින් ඒ කියන්නේ අපි අම්මලා විදිහට දරුවෝන් ආදරෙන් රැක ගන්නවා වගේම අපි නොදැන අපෙන් දරුවන්ට යන පොඩි පොඩි කන්ඩිෂන්ස් තමයි මේ පෙනීමේ අපහසුතාව. ඊළඟට පවුලේ කියන්නේ ළඟම කෙනෙක් ග්ලෝකෝමා එහෙම නැත්නම් අයි ප්‍රෙෂර් වලට බෙහෙත් දානවා නම් ට්‍රීට්මන්ට්ස් ගන්නවා නම් අම්මා හෝ තාත්තා හෝ ලේනෑයෙක් ළඟම කෙනෙක්. අන්න ඒ වෙලාවටත් ඔබ මේ චූටි දුවා දරුවන්ගේ විෂන් එක ගැන සහ අයි ප්‍රෙෂර් ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට කැටරැක්ට් වගේ දෙයක් දරුවෙකුට පුංචි කාලෙම එන්නත් පුළුවන්. විෂන් ටෙස්ට් එකකට යොමු කරලා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් ඔබ ප්‍රෙග්නන්සි ඒ කියන්නේ දරුවෙක් ලබන්න කලින් ප්‍රෙග්නන්ට් වෙන්න කලින් රුබෙල්ලා එන්නත සහය අදාළ එන්නත් වර්ග ලබාගෙන නැත්නම් ඔබ ගොඩාක් සැලකිලිමත් වෙන්න දරුවගේ පෙනීම ගැන. මේ වගේ දේවල් අම්මලා ටිකක් හිතන්නේ නැති නිසායි කිව්වේ. ඊළඟට තවත් අම්මා කෙනෙක්ගෙන් සමහර වෙලාවට අම්මා නොදැන දරුවට කලර් බ්ලයින්ඩ්නස් එන්න පුළුවන්. අම්මා තමයි ඒකේ වාහකයා වෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් ඒක නිසා දැන් මේ කලර් බ්ලයින්ඩ්නස් වගේ එකක් දරුවෙක් ගොඩාක් ලොකු වුණාට පස්සේ අවුරුදු 18 19 තමයි දරුවා තේරුම් ගන්නේ මට මේ පාටවල් පේන්නේ නැහනේ හරියටම කියලා. මේව පුංචි කාලේ සමහරට මොන්ටිසෝරියේදී දැනගන්න පුළුවන් දේවල් තමයි රතු පාටින් ඇපල් එකක් පාට කරන්නකොට මේ බබා කවදාවත් රතු පාටින් පාට කරන්නේ නැහනේ. එයා ඒකට වෙන පාටක් එයාගේ පාටක් යොදා ගන්නවා. මේ වගේ තැන්වල ගොඩක් වෙලාවට මේ බබා දිහා බලන්නේ මෙයාට මෙයා එක්ක කියන දේ අහන්නේ කොච්චර කිව්වත් එයාට තේරෙන්නේ වගේ තමයි අපි ගන්න නිගමන. නමුත් මේ වගේ පුංචි දරුවන්ට ඒ වගේ පුංචි ගැටලු තියෙන්න පුළුවන්. කාන්තා දිනේ දවසේ කාන්තාව චුට්ටක් ඒව ගැන පොඩ්ඩක් විශේෂයෙන් හිතන්නයි මම මේ වීඩියෝ එක කරේ. ඔබෙන් දරුවට යන්න පුළුවන් දේවල් සහ ඔබ දෙන්නගෙම තාත්තගෙන් සහ අම්මගෙන් මේ පුංචි දරුවන්ට යන්න පුළුවන් කන්ඩිෂන්ස් තමයි විෂන් කන්ඩිෂන්ස්. ඉතින් ඒව ගැන චුට්ටක් පරිස්සම් වෙන්න. අනිත් එක දරුවා ලැබෙන්නේ කියලා පොඩි කොම්ප්ලිකේෂන්ස් වලට මුහුණ දෙන අම්මලා ඉන්නවනේ. එක්ක සමහර වෙලාවට ඉන්ෆෙක්ෂන් එකක් ගිහිල්ලා තියෙනවා දරුවට. අපි නොහිතන කොම්ප්ලිකේෂන්ස් වලට මුහුණ දෙන අවස්ථා තියෙනවා. එක්ක නැත්නම් දරුවෝ ලැබෙන්නේ ඉන්නකොට අම්මලා විවිධ ඉන්ෆෙක්ෂන්ස් වලට ගොදුරු වෙනවා. එතකොට සමහර වෙලාවට අම්මලා දියවැඩියාවට ගොදුරු වෙනවා දරුවෝ ලැබෙන්නේ ඉන්නකොට. අදිර උදිර පීඩනයට ගොදුරු වෙනවා. මෙන්න මේ අම්මලා විශේෂයෙන් සමහර වෙලාවට ඔබේ දරුවව බිහි කරන වෙලාවේ ඒ වෙලාවේ තියෙන කන්ඩිෂන්ස් ගැන තමයි වෛද්‍යවරු කතා කරන්නේ. ඉදිරියට වෙන්න තියෙන ඒවා සමහර වෙලාවට හැමෝටම මිස් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔබ මුණ දුන්න තත්ත්වයන් තියෙනවා නම් පුංචි දරුවා අවුරුදු 5ක් වෙන්න කලින් දෙපාරක්වත් විෂන් ස්ක්‍රීනින් එකකට යොමු කරන්න. මේක තමයි මට කාන්තා දිනේ දවසේ අම්මලාට මතක් කරන්න ඕන උනේ. මොකද බොහෝ දුරට අපිට පස්සේ කාලෙක හම්බෙන විෂන් ප්‍රොබ්ලම්ස් තියෙන
කරෙක්ට් කරපු නැති, ඒ කියන්නේ කරෙක්ට් කරගන්න පුළුවන් කාලේ ඒ අවශ්‍ය ට්‍රීට්මන්ට්ස් වලට යොමු වෙච්ච නැති දරුවෝ පිටිපස්සේ ඉන්නවා. ඒක සලකපු නැති අම්මලා. මම මෙහෙම කියනවාට ඔබ සමා වෙන්න. ඔබ හිතන්නේ ගොඩක්ම අපිට තියෙන එක ගැටලුවක් තමයි මේ අම්මා කෙනෙක්ව කන්වින්ස් කරන එක. කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් පොඩි දෙයක් තියෙනවා. මේකට අපි සපෝට් කරමු අම්මා කියලා අම්මට මේක තේරුම් කරන එක තමයි ලොකුම අමාරුම වැඩේ. ඇත්තටම මම මේ වෘත්තියේ දකින ලොකුම අභියෝගයක් ඒක. අම්මට හෝ තාත්තට වැඩියෙන්ම අම්මට නෑ එහෙම වෙන්න විදිහක් නෑ කොහොමද එහෙම වෙන්නේ කියලා අපිත් එක්ක තර්ක කරන අම්මලා තමයි වැඩියෙන්ම ඉන්නේ. කලාතුරකින් කෙනෙක් තමයි ඒක තමයි මටත් ඒක තේරුණා. අපි මොකද දැන් කරන්නේ කියලා අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අන්න එහෙම එකතු වෙන අම්මා කෙනෙක්ට පුළුවන් දරුවෙකුගේ ජීවිතේ ගොඩාක් වෙනස් කරන්න. අර නරක අතට හැරෙන්න තිබිච්ච දෙයක්. ඒක දැන් අපි හිතමු කලර් විෂන් ප්‍රශ්නයක් තියෙනකොට මේ දරුවව අපි චූටි කාලෙම අඳුරගත්තොත් එතකොට අපි මෙයාට හීනයක් දෙන්නේ නැහැනේ පයිලට් කෙනෙක් වෙන්න කියලා. මෙයාව අපි එතකොට ටෙක්ස්ටයිල් පැත්තට යොමු කරන්නේ සමහර අපි හිතමු ග්‍රැෆික් ඩිසයින් වගේ ඒවට යා කොච්චර ආස වුණත් ඒවා යාට ඒ සමහර වෘත්ති නෑට අතාරින්නම වෙනවා. මොකද මේවට ට්‍රීට්මන්ට්ස් නෑනේ. ඒ කියන්නේ කලර් විෂන් එක ප්‍රශ්න කලර් පෙනීමේ ගැටලුවක් තියෙනවා නම් සමහර පාට මේ අයට ඒ සමහර වෘත්ති නතරින්නම වෙනවා. හැබැයි එතකොට ඒගොල්ලෝ ඒ වෘත්තීන් ගැන ලොකු හීනයක් දැකපු ළමෙක් අවුරුදු 17 18 අපි ළඟට එනකොට අපිට කියනොත් දරු පුතේ ඔයාට මේ දේ කරන්න බෑ ඔයාට මෙන්න මේක නිසා කියලා ගොඩාක් වෙලාවට ඔය කලර් විෂන් එක අහුවෙන්නේ මෙඩිකල් ටෙස්ට් එකකට යන කාලෙකට. ඒ කියන්නේ දරුවාට අවුරුදු 15 එහා. නමුත් අපි පුංචි කාලේ දන්නවා නම් අපි දන්නවා දරුවා මෙහෙවන්න ඕනි විදිහ. එතකොට කැටරැක්ට් ග්ලෝකෝමා වගේ දේවල් දියවැඩියාව තිබුණොත් අම්මට එන්නේ මේ වගේ අවස්ථාවල දැන් ඔන්න දරුවෝ ගැන පරිස්සම් වෙන අද විශේෂයෙන් කාන්තා දිනේ දවසේ කාන්තාවන්ට මතක් කරේ ඔබ ෆ්ලෙක්සිබල් වෙන්න ට්‍රීට්මන්ට්ස් පොසිබල් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා හැබැයි හුඟක් තැන්වල ඔබ බාධකයක් විදිහට හිට ගන්නවා. බොහොම කනගාටුයි වුණත් මම මේ කියන්න ඕනේ අම්මලාට. කාන්තා දිනේ දවසේ අපි නිසි තැන සමතැන හොයමින් යනකොට මෙන්න මේ වගේ පුංචි තැන් මග ඇරෙන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න පුංචි දරුවෝ ගැන. බොහොමත්ම ස්තුතියි ආයිත් හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.